අද අපි කතා කරන්න යන්නේ ගොඩක් කටන් ක්‍රියටස්ට තින ප්‍රශ්නයක් ගෙදරදි කොහොමද ස්ටඩියෝ කොලිටියගේ ඔයිසෝ එක එමනත්ත නැරේෂන් එකක් අපි රෙකෝඩ් කරගන්න කියන එක ඉං ස්ටඩියෝ කොලිටික රෙකෝඩ් කරන්න නම් අපිට මේන්ලි පොඩි බඩු ටිකක් අවශ්‍යයනවා අපි ඒකින් ගැනද කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ මංගේ කතා කරගෙන අද්දී ඒ එක අයිටම් එක රදාලව මොනහරි වැදගත්දවල් තිබොත් ඒ ගැනත් කතා කරනවා මුලින්ම අපි දන්නවා සාමාන්‍යෙන් ස්ටඩියෝ කොලිටිය එකෙන් රෙකෝඩ් කරන්න නම් පලවෙනිමදේ අපිට මයික එකක් වෙනම ඕන වෙනවා අපිට ෆෝන් එකින් ස්ටඩියෝ කොලිටික රෙකෝඩ් කරන්න අමාරුයි ඉතිං මංගා මේ වාලට පේනවා ඇති මයික එකක් තියෙන ඉතින් මේකට අපි මේක එච්චරම හයිෙන් මයික එකකුත් නෙවේ හැබැයි මේ වැඩේට ඕකේ ඉතිං මේ විදිහ මයික්සට අපි කියන්නේ ඩයිනමික් මයික්ස් කියලා තව මයික්ස් ජාතියක් තින කන්ඩෙන්ස මයික්ස් කියලා ස්ටඩියෝසල රෙකෝඩ් කරන ටයිප් එක වල දැකල ඇති ඉතිං කන්ඩෙන්ස මයිකයක් ගත්තොත් එහෙම වාලට ගෙදරදි කරගදදි පොඩි ප්‍රශ්න ටිකට මුණ දෙන්න ඒකයි ම ඩයිනමික් මයිකයක් ඇතරම තෝරගත්තේ ඇබැයි වාලට කන්ඩෙන්ස මයිකයක් තියෙනන එක ප්‍රශ්නයක් නැහැ මම මේ කියන දේවල්ටික වාලා හරිට තේරුම් ගත්තොත් කන්ඩෙන්ස මයික එකින් මීට වඩා හොඳ අවට්පුට්ටයක් ඇත්තනව ගන්න පුලො කන්ඩෙන්ස මයික ප්‍රධාන ප්‍රශ්න මඟර කිව්වාගේ එක පොඩක් නොයිසස්සම කැප්ච කරන්න තින චාන්සක වැඩි මේ ඩයින්වික් මයික් එක්කට සාපේක්ෂව හිතද්දි මේ මයිකයක් ඕනේ ඉට පස්සේ මයික් ස්ටෑන්් එකක් අනිවාරෙන් ඕනේ මොකද අපිට අතේ තියාගෙන එකම දුරක් තියාගෙන හැමවෙලාම වොයිස් කරන්න අමාරු එ අපි ස්ටෑන්ඩ එකක් පාවිච්චි කරනවා ස්ටෑන්ඩ එක අපි පාවිච්චි කරන්න හේතු දෙකක් තින එකක් තමයි මේ මයික අපි අතින් අල්ලගෙන හෙට මෙහට කරනකොට ඒ මූමන්ට එකත් සෞන්් එකක් ඉදි රෙකෝඩ් වෙලා ඒක එකක් අනිත්තක තමයි අර ඉස්සල්ල කිව්වාගේ එකම ඩිස්ටන්සක තියාගන්න ඕන හැම වෙලාවෙදිම මම වැඩේ පටන්ගන්නේ මයිකක ඉඳං මෙ මේ දුරකින් වගේ මගේ කට තියෙන්න්න නම් වැඩ ඉවරනකොටත් ඒ දුරම තියාගන්න ඕන ඒක තමයි දෙවනි වැදගත්ම දේ ඉට පස්සේ හයින් මයික්ස් තියෙනවා ඒ වගේ ටිකක් දැන් වාල දන්නවා අපි කතා කරනකොට සයන්න එමනැත්තං පයන්න වගේ සෞන්්ඩනකොට වගේ පොඩි පයටගැන පලෝසිම් සහ සිබිලන්ස් කියල කියන්නේ අන්නේ වගේ සෞන්ස් පොඩ්ඩක් රෙකෝඩ්නවා ගොලන් එක්ස්පිරියන්ස් වෙල්ලා ඇති තිං මේ වගේ ටිකක් බජට් මයික එකක් එක්ක යනවනම් එමනත්තන් කන්ඩෙන්ස මයික එකක් එක් යනවනම් අනිවාර්යෙන්ම මෙන්න මේ අයිටම් එකත් ඕන මේකට අපි කියන්නේ පොප් ෆිල්ට එක කියලා මේකෙන් කරන්න ඇත්තන මේක මේ විදියට අපිට ඇජස් කරලා මයික් ස්ටෑන්් එකට මේ විදියට මවුන්් කරන්න තියෙන්නේ මවුන්් කරාට පස්සේ පිට පුළුවන් මෙන්න මේ වගේ මයික ඉස්සරහට මේක පොඩක් ඇජස් කරලා සෙට් කරගන්න මේකෙන් අපි බලාපොරොත්තු වෙන දේ තමයි අර මං කලින් කිව්වාගේ අර අපේ හයි එයා ප්‍රේශයක තියෙන සවුන්් වලින් අපේ මයික එකට තියෙන ඉම්පෙක්ට අඩු කරන්න අර තමන් කලින් කිව්වාගේ පලෝසිම්ස් සිබිලන් වලින් සවුන්් එක පොඩක් පොටෙක් කරගන්න රෙකෝඩ් කරන සෞන්් එක පොඩ්ඩක් කලීන් කරගන්නතයි මේ වැඩේ පාච්චි කරන්නේ මේකත් එච්චරම ගණක් නෑ සාමාන්‍යෙන් රුපියල් දෙතුන් දහක් ඇති මේ එකක් ගන්න පුලන් සාමාන්‍ය කොලිට එක ඊට පස්සේ මේ ප්‍රයිසස් මං කියනය මට මම චෙක් කල නෙමේ කියන්නේ සාමාන්‍ය දළදසක් දෙන්නේ ලොකූ ගණන් නිකං විසි පන්දා තිස්තහ රේන්ජකට යන්න ඕන්නෑ මේ එකක් ගන්න සාමාන්‍ය ගානකට ගන්න පුළුව ඊට පස්සේ මෙන්න මේ මයික් එක මේක පිටි පස්සේ තියෙනවා පොඩි පින්ස් තුනක් ඕල පොඩ Google එක සර්ච් කල බාන්න XLR අවු් කියලා XLR හරි ඉතරේ පින්ස් තුන මෙන්න මේකට අපි කියන්න XLR කේබල් එකක් කියලා මේකවලට පේනවා ඇති එක පැත්තක් තියෙන මේ වගේ පින්ස් තුනක් තියෙන අනික් පැත්තේ වගේම සිදුරු තුනක් තියෙන එතකොට මේ සිදුරු තුන තියෙන පැත්ත මේ මයික එක පිටි පස්සට කනෙක් කරන්න පුළුවන් මනිකන් කනෙක් කල පෙන්න්න හරි පාරට සද්‍යහුනත් දන්න මේක ටක්ගාල ලොක්න ලොක්කන සද්දකුත් හැන හරියට කනෙක්ටුනාට පස්සේ
ඉතින් ඔය XLR කේබල් එකේ අනිත් කෙලවර ඒ කියන්නේ මේ කූරු 3ක් තියෙන පැත්ත අපි අරන් ඇවිල්ලා කනෙක්ට් කරන්න ඕනේ මෙන්න මේ මගේ අතේ තියෙන නෙට් ගැජට් එකට මෙන්න මේකට තමයි කනෙක්ට් කරගන්න ඕනේ මේකට අපි කියන්නේ ඕඩියෝ ඉන්ටර්ෆේස් එකක් කියලා මේකෙන් ඇත්තටම කරන්නේ මේක එක විදිහව තියෙන පුළන් දැ මේක නම් එක මයික් ඉන්පුට් එක්කුයි තව ලයින් ඉන්පුට් එකක් තින මේක සාමාන්‍යෙන් මේ වගේ මේ පොඩි ස්කේල් එක ඉන්ටර්ෆේස් එකක් බයි සෑන හොඳ කොලිට එකක් තියෙන මේ ප්‍රයිස් එකත් එක්ක කම්පයා කරද්දි මේකින් ඇත්තටම කරන්නේ මම පොඩ්ඩක් ටෙක්නිකලිය එක කියන්නම් මොකද සමාර ගැනෙක්ට එක තේරෙන්න්න පුළුවන් හිද දැන් අපි මෙතනින් කතා කරනකොට මං කතා කරන එනජී එක මේ මයික් එකෙන් ඉලෙක්ට්‍රිකල් සිගනල් එක්ට කන්වට් කරනවා ඒක මේ කේබල් එක දිගේ කරන්ට එකක් විදිට ඇවිල්ලා මම මෙන්න මේ XLR ඉන්පුට් එක මෙන්න මේ ඔඩි ඉන්ටර්ෆේස් එකට දෙනවා දුන්නට පස්සේ මෙයා කරන්නේ මේ එන කරන්ට් එක නැත්තන් කරන්ට කියන පොදුවේ අපිට කියන්න පුලා මේ ඇනලොග් සිගනල් එකක් කියලා මේ කරන්ට එක කන්වට් කරනවා ඩිජිටල් සිගනල් එක ඩිජිටල් සිගනල්ලයක් කියලා කියන්නේ කම්පියුටර් එකට තේරෙන කම්පියුටර් ලැන්ග්වේජ් එකට කම්පියුටර් ලැන්ග්වේජ්ට කන්වට් කරලා මෙන්න මේ විදිහට අපිට USB කේබල් එකක් හම්බෙන මේකත් එක්ක මෙන්න මේ USB කේබල් එක through ඔයාලගේ ලැප්ටොප් එකට එහෙමත් නැත්නම් PC එකට කනෙක්ට් කරගන්න ඕනේ. එතකොට මේකට එනවා ඩ්‍රයිවර් එකක් ASIO ඩ්‍රයිවර් කියලා. මේ ASIO ඩ්‍රයිවර් කියන එක ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේකේ මොඩල් නම්බර් එකයි ජෙන් එකයි සර්ච් කරොත් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලේසියෙන්ම. ඊට පස්සේ ඔයාලට මේක කම්පියුටර් එකට කනෙක්ට් කරාට පස්සේ පුළුවන් රෙකෝඩිං සොෆ්ටය එකක් පාච්චි කරන්න ඉතින් එක විදි රෙකෝඩිං සොෆ්ටස් තියෙනවා ඔඩිෂන් කියල තින ඇඩෝ ස ෆ්‍රී ගොඩක් අය පාච්චි කරන සොෆ්ට එකක් තියෙනවා ඔඩ සිටි කියලා මන්න ඇත්තං සමහර දැන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පර්චස් කරද්දි සම ගොඩක් වෙලාවට කිවබේස් වගේ කිවබේස් කියල ගැන්නේ ගොඩක් ප්‍රොෆෙෂනල් සොෆ්ටය එකක් මේ කිවබේස් වගේ සොෆ්ට එකක ටිකක් ලයිට් වර්ෂන් එකක් ලිමිටඩ් ෆීචර්ස් තියෙන වර්ෂන් එකක් ෆ්‍රී හම්බෙන අනිවාරෙන්ම එකගැන්න එක තැන් මේ ෆෝකස් රයිට් එකත් ගොඩක් කලාට හම්බෙන්න කිවබේස් එක පාලගන්න වෙන ප්‍රීසෝනස් නං ඒ අදාලා මොකක් හරි සොෆ්ට එකක් ගොඩක් වෙලාට 95% වෙලාවට අනිවාරයම හම්බෙනවා එතොට ඒ හම්බෙන එක අනිවාරයෙන් ඇති වාලා මේ කරන නැරේෂන් එක රෙකෝඩ් කරන්න හෙමත් නැත්තං වොයිසෝව එක කරගන්න පාලට තියන්නේ සොෆ්ටයක ඉන්ස්ටෝල් කරගෙන මෙන්න මේ USB කම්පියුටකට කනෙක් කරලා සොෆ්ටය එක පාච්චි කරලා මෙන්න මේ මයික එකගෙන ඉන්පුට් එක ගාන්ට රෙකෝඩ් කරන්න අල රෙකෝඩ් කරත් යෝගලන්ට සමහර ටෙක්නිකල් දේවල් කීපයක් කම්බෙයි මොනෝ රෙකෝඩිං ස්ටීරියෝ රෙකෝඩිං කියලා සාමාන්‍ය මේ එක මයික එකට අපි මොනෝ රෙකෝඩිං එකක් තමයි ගන්නේ ඒවගේ අර පොඩි සොෆ්ටයක සම්බන්ධ දේවල් ටිකක් තියෙනවා නම් ඒටිකවාලට Google එකෙන් හරි YouTube ටියටෝරියල් ඕන තරම් හවාගන්න තියෙනවා ඒවගින් බලඩි ගෙනගන්න පුළුවන් පල කිවබේස්වල්ට ඉන්ට්‍රස්ටඩ් නම් අපේ කිවබේස් කෝස් එකක් තියෙන බිගෙන ලෙවල් එක ගැන්නවාරට මේ රෙකෝඩිං තරක් නෙවේ වාලා මියසික් හදන්නත් කැමතිනං ඒ ඔක්කොම දෙවල් ඉන්පලුඩ්න කෝස් එකක් තියෙනවා තින් වාලට කැමතිනම් අරමං කලින් කිව්වාගේ වාලට බොයිසෝ ඉතරනා රෙක්වාමන්ට් එක ඕන තර YouTube එක ටියටෝරියල්ස් තියෙනවා පොඩ්ඩක් බලල සර්ච් කල්ලි ගෙනගන්න පුළුවන් එම නැත්තන් අරමං කිව්වාගේ කිවබේ සොෆ්ටය එක ඉගෙන ගන්න අපේ කෝස්ස එක ෆලෝ කරන්නත් පුළුවන් හරි ඊළඟට තව වැදගත් දෙවල් ටිකක් තියෙනවා ඒ කියන්නේ දැන් මේ මයික කරංගහි ලොයාලක් ගෙදර එක මිදුල වගේ තිර රෙකෝඩ් කරොත් එම ස්ටඩියෝ හොට එක සද්‍යයක් කෙයිද එහෙමෙන්න්න නෑ කියන්නවා රෙකෝඩ් කරන තැන ගොඩක් සයිලන්් තැනක් වෙන්න ඕනේ පස්සේ ටිකක් සාමාන්‍ය ප්‍රමාණයක රූම් එකක් වුණොත් ටිකක් හොඳයි මොකද අපි හිතමු උදාහරණයක් විදියට දැන් පොඩි රූම ඇතිනකිම අපි හිතමු පොඩි අඩි 4 වගේ කාමරයක් කියලා පිහිතම පොඩි කෑල්ල එතකොට තින ප්‍රශ්නය තමයි දැන් මේ මයික් එකෙන් කතා කරන සද්දේ මේ වටේ තියෙන බිත්ති වල වැදිලා ආපහු මයික එකට එනවා එකැන ම කතා කරන කෙලින්මත් රෙකෝඩ්ඩනවා මම මේ කතා කරන මේ වටේ තියෙන බිත්තිය ගදිලා ආයත රෙකෝඩ්ඩනවා තකොට අර
අන්න ඒ විදිහ දෙයක් වෙනකොට අර රූම එක පොඩිවෙන්න ඒ කම්පෙක්් ගතිය රූමි ගතිය සෞන්් එක රෙකෝඩ් දෙනවා. තකොට අර ඒක චුට්ටක් පොලිටිය එක චුට්ටක් අඩුයි වගේ හිතෙන්න එක රීසනෑ ගොඩක් අයගේ කරන තින වැරද්දක්. අර ඒවගේ තැන්වලද අපිට පුළුවන් පොඩිපොඩි ට්‍රික්ස් අපි පාච්චි කරනයි කියන්නේ ස්ටෙබ් බයි ස්ටෙප් කියන්නම් වාලගේ තියෙන රූම්ෙන් ගොඩක් පොඩින ටක්ම පොඩිනම් වාලට පුළුවන් මේ වාල් පිටිපස්සෙන් පේන ඇති අපේ ස්ටඩියගෙත් තියෙන මේ කෝස්ටික් පැනල්ස් තියෙනවා එ මේ පැනල් සරං ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් පැනල්සලින් වෙන්නේ බිත්තිවල වැදිලා එනේවා ආපහු වෙන්නේ නෑ ඒ පැනල්ල එක තුළට උරාගන්න තකට මම කතා කරන කෙලින්ම මේකට රෙකෝඩ්ඩෙනවා වටේට ගිල්ල බිත්තිය වැදුන එක පැනල් එකෙන් හැම්සෝප් කරනවා එකොට ආපහු ඇල්ලා රෝමි ගතිය ටිකටික වල්ට අඩු කරගන්න පුළුවන්ගේ දාන පැනල්ස් පලේස්මන්ට් එකත් එක් එමනත්තන් අපිති මවාට සාමානයෙන් ටික ලොකු රූමයක් තිනවා කියලා ගෙන උදාරනයක් ම ඉන්න රූම ටික ලොකු අපේ ස්ටඩියක ලයි් රූම එක එතකොට මට පුළුවන් රූම් එක ඉඩ වැඩි පැත්තට ෆේස් කල්ල වොයිස් කරන්න ගැන ම දැම පිටි පස්වල් පේනට මගේ පිටි පස්සෙත් මේ වෝල්ස් දෙකක් තියෙන ම මේ පැත්තට හැරිලා වොයිස් කරොත් එහෙම වෙන්නේ මම කතා කරන එක බිත්තිවල ගිල්ල වැදිලා ආපහු වෙන්න චාන්සක වැඩි හැබැ ම දිග වැඩි පැත්තට හැරිලා වොයිස් කරොත් එහෙම මගේ සද්ද යන්න දිග වැඩි පැත්තට එතකොට ආපහු සද්දේ ඇයිල රෙකෝඩ්ඩෙන්න්න පොඩි අමාරුවක් තියෙනවා ගැන්නේ එක අපිට වාසියක් අන්න ඒ වගේ පොඩිපොඩි දේවල් පාච්චි කරන්න පුළුවන් මම කිව්වේ පොඩිපොඩි ටිප්ස් සද්ද කලීන් කරගන්න පුළුවන් සමහර වෙලාවල් තියෙන අපි හිතම ඕගොල්ලඟ තියෙන බජට් එකත් එක්ක ඕගොල්ලන්ට දැම් මේ වැඩේ රෙකෝඩ් කරගත්තර කලීන් නෑ දැම් මම කිව්වාගේ පැනල්ස් දාගන්නත් වාට අමාරු අර ඒවගේ වෙලාවටත් ඔප්ෂන්ස් තියෙනවා උදාහරණයක් දිට අයිසෝටෝප් ආරෙක් කියල සොෆ්ට එකක් තියෙන අන්නේ වගේ සොෆ්ට එකක් පාච්චිකරොත්තේම පාලට පුළුවන් අර රූමි ගති අයින් කල්ලා ඩයිලොග්ස් ටික විතරක් කයිසොලේට් කරලා පොඩක් සද්ද කලීන් කරගන්න තව හැබැයි මං කියන්න ඕනේ දැන් මේ අපි කෙලින්ම රෙකෝඩ් කරගත් හම තියෙනවාන එක කොලිට එක ඒ කොලිටිය එක අපි ප්‍රොසෙස් කරන්න ටිකටික අඩුවෙනවා එක නොවාලට පුළුවන්නන් හොඳටම රෙකෝඩ් කරගන්න ම මේ කීපු දෙවල්ටික ෆලෝ කරල වන්ෂොට් ඒ ගැන්නේ රිෆලෙක්ෂන් සුත් නැතුව රෝමි ගතිය එන්නෙත් නැතුව ඒක තමයි බෙස්ට් එමනත්තං අර මංකිව්වාගේ ආරෙක් වගේ සොෆ්ට එකක් දැම්මොත් එහෙම එයාර රූම් එක රෙකෝඩ්ඩලා තින අනෙක් සද්ධ ටික ගලවල අයින් කරනකොට අපේ ඔරිජිනල් සද්ධ තින ඩීටේල්ස් ටික්කුත් ගැලවිලා අයිංගනවා ඉං අපි ස්ටඩියෝ කොලිට එකෙම රෙකෝඩ් කරන්න බලාපොරොත්වෙනනම් මේ බඩු විතරක් තිබිල බැහැ අර රෙකෝඩ් කරන ස්පේස් එකත් ඔයාට පොඩ්ඩක් හදාගන්න වෙනවා ඒ විදිට හරියන්න ඉතින් වාලට හෙම මොනහරි අයිඩිය එකක් කෝඩ් නං ඕගොල්ලඟ කොහොමද සෙටප් කරගන්න ඕනේ අපිට කොල්ල ඇදන්න අපි ඒවගේ පොඩි කන්සල්ටේෂන්සට එහෙම චාර්ජ් කරන්න අපි ඕනෙල්ලා කඩ්බයිස් එකක් දෙෙන ඕන කෙනෙක්ට කිසි ප්‍රශ්නයක් නැහැ ඉතිං ඊළඟට ඕගලන්ට එන ප්‍රශ්නය තමයි කොහොමද දැන් මේ වගේ ඉක්විපමන්ට් සෙට් එකක් ගන්න කියක් වගේ ඉන්වෙස්ට් කරන්න වෙනවා දෝකොල්ලන්ට පාල හිතන්න කියක් වගේ අනහති කියල සමහරය ඇත්තටම හිතනවා මේක නිකං ලක්ෂ දෙකක් තුනක් වගේ ඉන්වෙස්ට් කරන්න ඕන කියලා හැබැ ඇත්තටම මේ ඔක්කොම් බඩුටි ගවාලට කම්පියුට එක හැර තුරු බඩුට එක ගන්න රුපියල් ලක්ෂකට අඩුවෙන් පුළුවන් මේ දැක් මම මගේ අතේ තියෙන මේ ෆෝකස් රයිට් සෞන්් කාඩ් එක තියනන මේකේ දැ මම ළඟ තියෙන මේ තනි සෞන්් කාඩ් එක මේක න බන්ඩල් එක ෆෝකස් රයිට් සෝලෝ බන්ඩල් කියල වල සවෙච් කල බලන්න මේ බන්ඩල් එක ගත්තොත් ඔයාලට එක තුළ මයික් එකයි එට පස්සේ හෙඩ් ෆෝන් එකකුයි මේක කේබල් එකයි ඒ සෙට් එක මොගොලන්ට එක බන්ඩලයක් විදිර හම්බෙනවා මට කියන්න අමතුකුණා මම හෙඩ් ෆෝන් එකක් කියල තියෙන්නේ මේ හෙඩ් ෆෝන් එකත් හරිම වැදගත් මොකද තැන් අපි සමහරලා අපි ඩබ් කරනවා නැරෙට් කරනවා එතකොට අපිට වීඩියෝ එක මොනහරි සෞන්් එකක් තියෙනවන ඒ වීඩියෝ එක තින සෞන්් එකත් අහගෙන මනන් අපිට රෙකෝඩ් කරන්න ඕනේ අපිට මේ හෙඩ් ෆෝන් එක අනිවාරයෙන් මෝනන මේ හෙඩ් ෆෝන් එක ජැක් කරන්න තියෙන්නේ මේ සෞන්් කාඩ් එක පෝට් එකක් තියෙනවා
මෙතන එකට පෝටෙන් ප්ලග් ගන්න තින් ප්ලග් කල මේක ලෙවල් කන්ට්‍රෝල් එකක් තියනවා මෙතින් මොනිට කන්ට්‍රෝල් එක මේකෙන් වල් ලෙවල් සඩ වැඩි කරන සමාර ඉන්ටෆේස් තියන හෙඩ් ෆෝන් එකට වෙනම කන්ට්‍රෝල එකක් න ඒවයිතින් පාල ගන්න සෞන්් කාඩ් එක මත ඩිපෙන්ඩෙන දේවල් ජෙනරලි ගත්තා මෙන්න මේ සෙටප් එක තමයි ඕනේ ගෙදරදි ස්ටඩියෝ කොලිටියගේ නරේෂන් එක එමනත්තං වොයිසෝ එක ක්‍රකෝඩ් කරගන්න ඔගලන්ට ඕන්න මං අර ඉස්සල කිව්වා ගෙදැන් මෙතන මම කිවේ මේ ෆෝකස් රයිඩ්න මේ වගේ තව තියෙන ප්‍රීසෝනස් ඉට පස්සේ වෝල්ට් කියලා සිරිස්ස ඇත්තිනම එක බන්ඩල් සෙන පොඩ්ඩ කොකුල් රිසර්ච් කල්ල බලන්න ඔගොල්ලන්ගේ බජට් එකට හරියන හොඳ කොලිටිය එකක් දෙන්න බන්ඩල එකක් වල පචස් කරානම් ඔගුලන්ට අම්ම කිව්වාගේ හොඳ ස්ටඩියෝ කොලිටිය එක බොයිස් රෙකෝඩිං එකක් ගන්න පුළුවන් ඊට පස්ස අපි හිතමු දැන් මේක එක පාරම ෆෝඩ් කරන්න බෑගිය ලපිහිතමු දැනට ඔගොල රෙකෝඩ් කරන්න ෆෝන් එක නම් ෆෝන් එක රෙකෝඩ් කරදදිත් මම මේ කියපු දේවල්ට එක ඔගලන්ට කන්සිඩ කරන්න පුළුවන් එකන ෆෝන් එක රෙකෝඩ් කරත් ඔයාලට පුළුවන් මයික් එක ෆෝන කතේ තියාගන්න නැතුව මයික එක මේයාගේ ඩෙස්ක එකක් උඩ තියලා වොයිස් රෙකෝඩින් දාන මොකදර ෆෝන් එක මූමන්ට් එක තකොට වෙනස් වෙන්න වොයිස් කොලිටිය එක වෙනස් වෙන්න ඊට පස්සේ දැ මේ වගේ මේසයක් උඩ තිබ්බට පස්සේ වැදිලා එන සද්ද කියලා එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ ඊට අමතරවාර මං කිව්වාගේ මේ රූම් එක ඔයාලට ඩිරෙක්ෂන් එක වැඩි පැත්තට ෆේස් කල්ල රෙකෝඩ් කරොත් එහෙම අර බිත්තියල අදිනන සද්දත් ඕගොල්ලන්ට මිනිමයිස් කරගන්න පුළුවන් ඊට පස්සේ අරමං අයිසටෝප් ආරෙක් සොෆ්ටයක් ගැන කිවා ඒවගේ සොෆ්ට එකක් පාවිච කරොත් එමනත්තන් ඒවගේ ඩයිලොග්ස් අයිසොලේට් කරන ඒයි පවති නෝගනන්ට ඕඩියක අප්ලෝඩ් කරලා ඩයිලොග අයිසොලේට් කරලා ඩවන්ලෝඩ් කරගන්න තියන්නේ ති මේ ඕනම ටූල්ලයා පාවිච්චි කරලා ෆෝන් එකෙන් රෙකෝඩ් කරත් ඕගලන්ට එන්හන්ස් කරගන්න පුළුවන් මංහිතන පොඩි අයිඩයක් එන්න ඇති කියලා මේ මං කියවු දේවල් එක් ඉං ඔයිදියට තමයි ගෙදරදි ස්ටඩියෝ කොලිටියගේ ඔයිසෝ එකක් එම නැත්තන් නැරේෂන් එකක් රෙකෝඩ් කරගන්නේ අල්මන හරි දැනගන්න ප්‍රශ්න වගේ දේවල් තියනවනම් කමෙන්ට් එකක් දාන්න පිට මැසේජ් එකක් දාන්න වට්සප් එකක් දාන්න අපි ඔක්කොටම රෙස්පොන්් කරන්න අපි ෆොලෝ කල දයාගන්න ඊළඟ පොඩ්කාස්ටෙන් අපි ආපෝ හම්බෙව්